රමදා වර්කවුට් ටිප්ස් මේ වීඩියෝ පොට දෙක වැඩි ඉන්න කෑලි තුනකට විතර කැඩුවම අද දෙවනි පාට්ටෙක්. තුන්වෙනි කාරණය තමයි හයිඩ්‍රේෂන් එකයි නිියුට්‍රිෂන් එකයි. රුවන් තරන් ට්‍රයි කරන්න හයිඩ්‍රේට් වෙලා ඉන්න ඔයාගේ සහූ ටයිම් එකයි ස්ථාර ටයිම් එක වෙනකමයි ස්ථාරකින් පස්සේ අඩුම තරමේ ලීටර් දෙකක් වත් වතුර ගන්න. හැබැයි ඒ වතුර ලීටර් දෙක එකවර බොන්න එපා. මොකද අපේ ගොඩක් අය කරන වැඩක් තමයි සහූර් එක ඉවර වෙන්න ළඟනකොට ලීටර් දෙක තුනක් එකවර වතුර පාවිච්චි කරන එක. ඒක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. මොකද වතුර උනත් ෆිල්ටර් වෙන ක්‍රමයක් තියෙනවා, ඇඟ දරා ගන්න විදිහක් තියෙනවා. ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. නිියුට්‍රිෂන් පැත්ත ගත්තම ඔයාගේ මසල් එක මේන්ටේන් කරගන්නත්, ඔයාගේ ස්ට්‍රෙන්ත් එක මේන්ටේන් කරගන්නත් ඕනි කරන පෝෂ්‍යදායී ආහාර ටික අනිවාර්යෙන් පුළුවන් උපරිමෙන් අරගන්න try කරන්න. ප්‍රෝටීන් එකක්, ප්‍රෝටීන් ඇඟට හරියන ලෙවල් එකේ ප්‍රෝටීන් ටිකක්, මසල් එක මේන්ටේන් කරගන්න ඕනි කරන ප්‍රෝටීන් ටික, මේදය, එතකොට කම්පලෙක්ස් කාබෝහයිඩ්‍රේට්ස් වගේ ඕන කරන නිියුට්‍රිෂන්ස් ටික බැලන්ස් එකෙන් අරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. එතකොට පුළුවන් වගේ එනර්ජි එකත් මේන්ටේන් කරන ගම මසල් ගේන් එකත් එහෙමම මේන්ටේන් කරගෙන යන්න අනිත් දවස්වලට වඩා මේ රමදාන් කාලේ.